පාසල් ගිය මේස් එක. ටොමී පාසල් යන්න හරිම කලබලයෙන් සූදානම් වුණා. ඔහු එක මේස් එකක් දාගත්තත් අනෙක් මේස් එක වන සූතිට අද ඕන වුණේ වෙනස්ම වික්‍රමයක් කරන්නයි. ටොමී බෑගය අරිනවත් සමගම සූති ඉතාමත් දක්ෂ ලෙස බෑගයේ රහස් සාක්කුවකට රිංගා ගත්තා. ටොමී පාසලට ඇවිදගෙන යනකොට සූති බෑගයේ කෙළවරකින් හිස එළියට දමා වටපිට බැලුවා. අද මම ලෝකය දකින්නයි යන්නේ. සූති Tamanටම කියාගත්තා. ටොමී මේ කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඔහු සතුටින් පාර දිගේ දුවමින් හිටියා. පන්තියේදී ගුරුතුමිය සිල්වා මෙනවිය පැමිණීමේ ලේඛනය කියවන්න පටන් ගත්තා. ටොමී කියා ඇය අඬ සැනින් බෑගයේ ඇතුලෙන් සිහින් හඬක් ඇසුණා. පැමිණ සිටිමු. සූති හයෙන් කෑ ගැසුවා. ටොමී පුදුමයෙන් ගල් ගැසී බෑගය දෙස බැලුවා. ටොමී, ඔයාගේ බෑගය කතා කරනවාද? යාළුවා නිමල් ඇහුවේ ලොකු පුදුමයකින්. සූති හිමින් බෑගයෙන් එළියට විත් සිල්වා මෙනවියගෙන් මෙහෙම ඇහුවා. ටීචර්, මට රෙදි සෝදන මැෂින් එකට යන්න පුළුවන්ද? කියලා. මුළු පන්තියම එකපාරටම නිශ්ශබ්ද වුණා. විවේක කාලයේ සීනුව නාද වුණා. ළමයි හැමෝම සෙල්ලම් කරන්න මිදුලට දිව ගියා. ටොමී බෑගය තබා ගිය සැනින් සූති බෑගයෙන් එළියට පැන්නා. නිදහස. සූති කෑගසමින් තනකොළ පිට්ටනිය දිගේ පෙරලෙමින් දුවන්න පටන් ගත්තා. සූති හරිම වේගවත්. ඔහු ලිස්සන පුවරුව දිගේ පහළට ලිස්සා ගියේ හරිම සතුටින්. හූරි! ඔහු කෑ ගැසුවා. සූති අල්ලන්න නිමල් පස්සෙන් පැන්නත් සූති හරිම දක්ෂ ලෙස මල් පඳුරු අතරින් රිංගා පලා ගියා. එකපාරටම ලොකු හුලඟක් හැමුවා. සූති අහසට විසි වුණා. අයියෝ, මම ඉගිලෙනවා. සූති බය වෙලා කෑ ගැසුවා. ඔහු අහසේ කරකවෙමින් ගොස් කෙලින්ම වැටුනේ පාසල් මිදුලේ ඇවිදිමින් සිටි විදුහල්පති පෙරේරා මහතාගේ දෙසටයි. මේ මොකක්ද? පෙරේරා මහතා පුදුමයෙන් ඇහුවා. සූති කෙලින්ම වැටුනේ විදුහල්පතිතුමාගේ තට්ට හිස මතටයි. සූති දැන් විදුහල්පතිතුමාගේ ඔළුව උඩ නතර වෙලා එතනින් බිමට වැටෙන්න බැරුව අසරණ වෙලා බලා සිටියා. මේක දැකපු ටොමී ඉක්මනින් දුවගෙන ආවා. සමා වෙන්න සර්, යේ මගේ මේස එක. ටොමී කිව්වා. ඔහු හිමින් සැරේ විදුහල්පතිතුමාගේ ඔළුව උඩ තිබුණු සූතිව අතට ගත්තා. පෙරේරා මහතාටත් මේ වැඩේට hina ගියා. මුළු මිදුලෙම hina හඬ පැතිරුණා. පාසල අවසන් වී ටොමී ගෙදර එනකොට සූතිට හරිම මහන්සි. සූති දැන් ගොඩක් කිලිටු වෙලා, සුවඳක් ටිකක් වෙනස් වෙලා. පාසල් යන එක හරිම වෙහෙසකර වැඩක්. මට මගේ ලාච්චුව මතක් වෙනවා, සූති හෙමින් නිමුණුවා. ටොමී සූතිව රෙදි සෝදන කූඩයට දැම්මා. සූති එතන සිටි අනෙක් රෙදි අතරට රිංගා ගත්තා. මට දැන් ඕන හොඳ නෑමක් සහ සුව නිින්දක්, සූති හිතුවා. ඔහු තීරණය කළා හෙට ඉඳන් සාමාන්‍ය මේස එකක් වගේ නිහඬව ඉන්න. ටොමී එදා රෑ නිින්දට යනකොට Tamanගේ වික්‍රමාන්විත මේස එක ගැන හිතමින් සිනාසුණා. සූති රෙදි කූඩය ඇතුලේ සුව නිින්දේ පසු වුණා. කොච්චර වික්‍රම කළත් Tamanගේ තැන සිටීම කොච්චර සැනසීමක්ද කියලා සූති එදා ඉගෙන ගත්තා.